ශිෂ්‍ය ප්‍රජාව කියන්නේ ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිල්ලා ඉන්න අපේ නංගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ අයබෝන් සුබ උදෑසනක් සුබ දවසක් හැමෝටම. පහුගිය වීඩියෝ එක හිතනවා සාර්ථකයි කියලා 1200ක් විතර බලලා තියෙනවා. කියන්නේ ගොඩක් සන්තෝෂයි. ස්තුතියි හැමෝටම ආදරෙයි දෙන සපෝට් එකට වීඩියෝස් බලනවට. අනිත් එක කියන්න තියෙන ඉතින් මේ දෙන ඉන්ෆර්මේෂන් මම හිතනවා ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙලා ඇති කියලා. ස්තුතියි හැමෝටම. ඒ කියන්නේ මගෙත් එක්ක මේ වීඩියෝ එක රැඳිලා ඉන්නවට. දැන් මම හැමදාම කියනවා වගේ මම මේ ප්‍රොෆෙෂනල් එක්කෙනෙක් නෙමෙයි. මම මේ කරන්නේ මේ ගොඩක් වොලන්ටියර් වර්ක්ස් ඒවා මේ කරන්නේ. ඒ කියන්නේ සෝෂල් වර්ක් සම්බන්ධයෙන්. ඒ කියන්නේ කට්ටියගේ ඇතිවන ගැටලු ඒවා මේවා එහෙම වැඩ කරන තැන්වල හම්බෙන ඒ කියන්නේ සිදුවන ගැටලු ඒවට අවශ්‍ය කරන තොරතුරු සම්පාදනය කරලා දෙන එක තමයි ඒගොල්ලන්ගේ ගැටලු නිරාකරණය කරන්න කොහොමද කතා කරන්නේ. මම ඒවා තමයි ගොඩක් කරන්නේ. මම වොලන්ටියර් කෙනෙක් හැටියට වැඩ කරනවා වික්ටෝරියාවේ කියන්නේ මෙල්බන් වල තියෙන මයිග්‍රන්ට් වර්කර්ස් සෙන්ටර් ආයතනයේ. ඒ කියන්නේ කල්චරල් ඇම්බැසඩර් හැටියට ඒක අර සතියක පුහුණුවක් පස්සේ තමයි ඒ වැඩේ කරන්නේ. දැන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් වෙනවා. ඉතින් මේ දාස් ගණන් නෙමෙයි ඉතින් 100ක් 200ක් 300ක් විතර කට්ටිය අපිට රීච් කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කරන හැම දෙයක්ම ඉතින් ඒගොල්ලන් වෙනුවෙන් අපි උදව්ව ලබා දෙනවා. කියන්නේ මයිග්‍රන්ට්ස්ලා කියන්නේ හැමෝම මයිග්‍රන්ට්ස්ලා වෙන්නේ. ඒ කියන්නේ මේ රටේ පිටරටින් ආපු කට්ටිය මොන වීසා පදනමෙන් ආවත් ඒගොල්ලෝ මයිග්‍රන්ට්ස් හැටියට බාරගන්නේ මෙහි ඉපදුනේ නැත්තම්. ඉතින් මේ මයිග්‍රන්ට් වර්කර්ස් සෙන්ටර් ආයතනයේ තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ සර්විස් එක දෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් පිට ඉපදිච්ච ඕනෑම කෙනෙකුට. ඒ වගේම වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත් වෙන්න ඕනේ. ඒ ක්වොලිෆිකේෂන් දෙක විතරයි ඒගොල්ලෝ බලන්නේ. අවශ්‍ය සහයෝගය ඒගොල්ලෝ ලබා දෙනවා. ඕගොල්ලන්ගේ රැකියාවේ ඇතිවන ගැටලු සම්බන්ධයෙන්. ඒ කියන්නේ හොර කොන්ට්‍රැක්ටර්ස්ලා සල්ලි එවන්න නැති ඒවා, ඒ වගේම ඔයගොල්ලන්ගේ සුපර්ඇනිමේෂන් නොට පේ සිප්ස් නිවාඩු ඊට පස්සේ ඔයගොල්ලන්ව එළියට දානවා ජොබ් එකෙන්. ඒ වගේ දේවල් ඇති වෙනවා සාමාන්‍යයෙන්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවා සම්බන්ධයෙන් ඉතින් විශේෂයෙන්ම මේක වැඩියෙන්ම බලපාන කොට්ටාශය තමයි අපේ ශිෂ්‍ය ප්‍රජාව. ඒ කියන්නේ ස්ටුඩන්ට් වීසා එකෙන් ඇවිල්ලා ඉන්න අපේ නංගිලා මල්ලිලා සහෝදර සහෝදරියෝ ඒගොල්ලන්ට තමයි විශේෂයෙන්ම බලපාන්නේ. මේ ඔස්ට්‍රේලියාවේ අපේ ඉන්න කට්ටිය කියයි කොහොමද ඒකේ මේ එක්ස්පීරියන්ස් එක කියලා අපිට. ඉතින් ඕන කෙනෙක්ගෙන් අහලා බලන්න ඒගොල්ලන්ට තියෙන එක්ස්පීරියන්ස් එක. සමහර අයට හොඳ එක්ස්පීරියන්ස් තියෙන්න පුළුවන්. ඒක වාසනාවක්. සමහර අයට එහෙම නොවෙන්න පුළුවන්. එහෙම නොවන අය එහෙම වෙච්ච අය ගැන දන්නව වෙන්නත් පුළුවන්. ඉතින් ඔතන තමයි අපිට තියෙන මේ ගැටලුව. ගොඩක් වෙලාවට අපේ ස්ටුඩන්ට් ප්‍රජාව ඒ වගේම අනිත් විදියට වීසා වල ආවත් ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද උදව් ලබා ගන්නේ, කොහොමද රීච් අවුට් කරලා ඒ අවශ්‍ය තොරතුරු ලබාගෙන ඒගොල්ලන්ට අවශ්‍ය උදව්ව ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මම ගොඩක් වෙලාවට වැඩ කරන්නේ. මගේ ඉරිදා සෙන්සුරාදා ඉරිදා නිවාඩු දවස්වලත් ඊට පස්සේ අස්සාව ඉවර වෙලා පහවාරෙන් පස්සේ ගොඩක් වෙලාවට මේ වැඩ තමයි ඒගොල්ලෝ වෙනුවෙන් තමයි කරන්නේ. ඒ වගේම ඊට අමතරව ඊට හා අනුබද්ධ තවත් ආයතන ගොඩක් තියෙනවා. ඒගොල්ලන්ට ඒ කියන්නේ ජොබ් එකක් හොයාගන්න අවශ්‍ය කරනකොට කොහොමද රෙසියුමි එක, CV එක, ඊට පස්සේ cover letters, interview එක ෆේස් කරන්නේ. ඒ කියන career advisor sessions ඒවා කොහොමද හොයලා දෙන්නේ. ඒවත් මම හොයලා දෙනවා සමහර ගොඩක් කට්ටිය ඉල්ලුවොත්. ඒ වගේ මයිග්‍රන්ට් වර්කර්ස් සෙන්ටර් ආයතනයත් ඒකට උදව් කරනවා. එහෙම වෙනම ආයතනයක් එක්ක සම්බන්ධ වෙලා ඒ වගේ වැඩක් කරගෙන යනවා. ඊට අමතරව ඔයගොල්ලන්ට ඇති වෙනවානේ ගැටලු. සමහර අයට ග්‍රෝසරි ඒ කියන්නේ කෑම බීම සපයා ගැනීම ප්‍රශ්න සල්ලි නැති වෙනවා. මොකක් හරි අප්සෙට් එකක් කළා වෙලාවට සල්ලි හම්බෙන්නේ නැති වුණාම කොහොමද සල්ලි හොයාගන්නේ? සල්ලි හොයාගන්නකම් කොහොමද කෑම ටිකක් හොයාගන්නේ? නිකන් කොහොමද ලබාගන්නේ? එතකොට ඒ වගේ දෙන ආයතන සම්බන්ධයෙන්ුත් මම මේ ඩීටේල්ස් මේකේ දාලා පබ්ලිෂ් කරලා තියෙනවා මගේ සෝෂල් මීඩියා වල. ඒ කියන්නේ Facebook එකේ, ඒ වගේම මගේ මම හිතන්නේ TikTok එකේ ගොඩක් ඒවා දාලා තියෙනවා. ඒත් එක්කම මගේ Facebook page එක වගේම මම YouTube එකෙත් ඒවා කියලා තියෙනවා. channel address, phone numbers පුළුවන් තරම් ඉන්ෆර්මේෂන් ඔයගොල්ලෝ වෙනුවෙන් ලබා දීලා තියෙනවා. ඉතින් මේ අපි
දැන් මේ ඊයේ පෙරේදා ඉඳලා දැන් සති දෙක තුනක් ඉඳලා මේ ලොකු ආందోලනයක් වෙලා තියෙනවා මේ අපේ ඔස්ට්‍රේලියාවේ ඉන්න ඉන්ටර්නැෂනල් ප්‍රජාව ගොඩක් ડિප්‍රෙෂන් වලින් මානසික ආතතියෙන් පෙළෙනවා කියලා නිවුස් එකක් ලංකාවේ අර නිවුස් කියන ඔස්ට්‍රේලියාවේ channel එකක් තියෙනවානේ ඒකේ කියලා දැන් හැමෝම ඒක ඒ වොයිස් එක අරගෙන මේ වීඩියෝස් දාලා තියෙනවා TikTok එකේ මමත් ඒවා බැලුවා හැබැයි රිසර්ච් එකේ පේපර් එකත් මම කියවුවා ඒකේ තියෙන දේවල් 100%ක් ඇත්ත ඒක බොරු නෙමෙයි මම හිතන්නේ ඔයගොල්ලෝ හැමෝම එකඟ වෙනවා ඇති ඉතින් මේ ඊයේ පෙරේදා දැන් කියන්නේ ගිය මාසේ ABC වෙබ්සයිට් එකේ තියෙනවා මම ඒක කෝඩ් කරන්න මේකේ ලින්ක් එක දාන්නම් ඔයගොල්ලෝ බලන්න මොනවද ඒගොල්ලන්ට හැඩියම ඇති වෙන ගැටලු මොනවද කියලා විශේෂයෙන්ම ගැටලු මොනවද කියලා විශේෂයෙන්ම ඒගොල්ලෝ කියලා තියෙනවා ඒකේ මේ පිට රටකට ආපුවාම තියෙන ඇති වෙන සාංකාව කියලා ඒ කියන්නේ තමන්ගේ ආදරණීයන් දාලා මේ වගේ රටකට ආපුවාම ඇති වෙන ගැටලු ඒ කියන්නේ ඒගොල්ලෝ අර තනිවීම ඒ වගේ දේවල් ඒ වගේම මේ රටේ තියෙන කියන්නේ සංස්කෘතියට හැඩ ගැහෙන්න යන කාලේ ඒ වගේ දේවල් අනුව ඒක නිසා ඒගොල්ලන්ට ඒකත් එක ගැටලුවක් අනිත් එක තමයි දිගින් දිගටම මේ පහුගිය නැතිවරණයේ වෙලාවෙත් දිගින් දිගටම පක්ෂ දෙකෙන්ම චෝදනා කරා මේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස් නිසා තමයි මේ හවුසින් ක්‍රයිසිස් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ නිවාස අර්බුදයට හේතුවක් වෙලා තියෙන කියලා. මම හිතන්නේ ඒව නම් කිසි පදනමක් නැති දෙයක් මම අර කිව්වා මේ ABC මේ නිවුස් එක දාන්නම් ඕගොල්ලෝ බලන්න ඒකේ තියෙනවා ඒකේ කිසි පදනමක් නැහැ කියලා. මොකද නිවාස ගන්න දෙන්නේ ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ස්ලා එහෙම ගොඩක් එහෙම එන අය ඇති ඒනට වැඩි හරියක් ඇවිල්ලා රූම් එක රෙන්ට් කරගෙන ෂෙයා ඇකොමඩේෂන්ස් වල ඉන්නේ. ඉතින් ඒකම කිසි පදනමක් නැති වැඩක්. ඒක ගැන මේ ඒවත් එක හේතුවක් කියලා තියෙනවා මේගොල්ලන්ට මේ මානසික ආතතිය වෙන්නේ. අනිත් එක තමයි රේසිසම්. ඒ කියන්නේ ජාතිවාදය. ඒ කියන්නේ කළුහමට එක පාට වලට එක ජාතිය ආගම ඒවා අනුව ඇතිවෙන මේ තෙරපීම් කියන්නේ සමාජ තෙරපීම් මේ මිනිස්සු කියන්නේ මේ රටේ කොච්චර ලස්සනට නීති අරමයව තිබ්බත් සමහර අයට ඒක එක්ස්පීරියන්ස් කරන්න වෙනවා රස්සාවක් කරන්න යන තැන්වල බස් එකේදී කෝච්චියේදී ට්‍රෑම් එකේදී කියන්නේ පොදු ප්‍රවාහනයේදී පවා ඒවා වලට මොන දෙන්න සිද්ධ වෙනවා සමහර අය මට කියනවා ඔබ ඩ්‍රයිව් කරන අය ඒ වගේ ප්‍රශ්න ඕන තරම් තියෙනවා. ඉතින් ඒක එක දෙයක්. අනිත් එක තමයි ලොකුම ප්‍රශ්නේ තමයි ජොබ් සිකියුරිටි එක. ඒක සම්බන්ධයෙන් තමයි මම වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ජොබ් සිකියුරිටි එක. ඒක මොකද ඔයගොල්ලන්ට තියෙන ලිමිටඩ් අවර්ස්. ඉතින් ඒක නිසා සිදුවෙන ශ්‍රම ශූරා කෑම තමයි ලොකුම ප්‍රශ්නය. මම හිතන්නේ ඔයගොල්ලෝ ඔක්කොම එකඟ වෙනවා ඇති. කියන්නේ වෙලාවට පඩි දෙන්න හරියට ජොබ් එකක් හොයාගන්න නැහැ. ඒ වගේම මොකක් හරි කරදරයක් වුණොත් කොහෙටද යන්නේ කියලා දන්නේ නැහැ. ඒවත් තමයි ගොඩක් වෙලාවට මානසික ආතතිය වලට ඇති වෙන්නේ කියලා තමයි ඒ රිසර්ච් එකේ කියන්නේ. ඉතින් ඒක ඇත්ත එකඟයි. ඉතින් අපි මම ගිය වීඩියෝ එකේ දැම්මා කොහෙටද ඒ වගේ දේවල් වුණාම යන්නේ කියලා. විශේෂයෙන්ම ඔයගොල්ලන් ડિප්‍රෙස් වෙලා ඇන්සයිටි ස්ට්‍රෙස් ඒ වගේ ඔයගොල්ලන්ට තේරෙනවා නම් ඔයගොල්ලෝ තනියෙන් මේක බැටල් එකක් ගෙනියනවා කියලා. ඒ කියන්නේ තමන්ට දරා ගන්න අමාරුයි කියලා කරුණා කරලා ආදරෙන් කියන්නේ නංගියේ මල්ලියේ ඔයගොල්ලන්ගේ යුනිවර්සිටි එකේ තියෙනවා මේ health and well-being team එකක්. ඒකට ගිහිලා reach out කරන්න. ඔයගොල්ලන්ගේ ඉන්නවා මේ ගොඩක් විනෝල ડોක්ටර් GP එයාට කියන්න ඔයගොල්ලන්ගේ private GP වගේලා හම්බෙලා ඒගොල්ලන්ට කියන්න අවශ්‍ය පහසුකම් ලබා ගන්න අවශ්‍ය උදව් ගන්න. උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. කරුණාවෙන් ආදරෙන් කියන්නේ අපි පුළුවන් දෙයක් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ වෙනුවෙන් කරන්න. උදව් ඉල්ලන්න ලැජ්ජ වෙන්න එපා. ඒ තියෙන ආයතන වලට කතා කරන්න. මම ඒ නම්බර ටික දාන්නම්. මේ ලයිෆ්ලයින් ඒ වගේ දේවල් ඔයගොල්ලන්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ඒ නම්බර වලට ඕන වෙලාවක 24 hours කතා කරන්න පුළුවන් නම්බර ටික මම ඒ ටිකත් මේකේ සඳහන් කරන්නම්. එතකොට මේ ඩිස්ක්‍රිප්ෂන් එකේ ගිහිල්ලා බලලා ඒ ටිකට ඔයගොල්ලන් මොන හරි ගැටලුවකින් පෙළෙනවා නම් කරුණාකරලා කෝල් කරන්න. ඒක ගොඩාක් උඩු දුවනකම් කියන්නේ අමාරු තත්ත්වෙ වෙනකම් ඉන්න එපා. ඉතින් ඒක කියන්න තමයි මම අද වීඩියෝ එක විශේෂයෙන්ම කරේ. ඒ වගේම මම රෙඩ් ක්‍රොස් එකේ නම්බර් එක දාන්නම්. ඔයගොල්ලන්ට මගේ වර්කර් සෙන්ටර් එකෙන් රීච් අවුට් කරන්න බැරි නම් ඒ වගේම රෙඩ් ක්‍රොස් එකේ තියෙන ඉන්ටර්නැෂනල් හබ් එකක් ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට්ලා වෙනුවෙන්ම පීටොප් එකක් ඒ නම්බරේට කතා කරලා උදව් ඉල්ලන්න. ඔයගොල්ලන් සමහරලාට ඔයගොල්ලෝ කියන උදව් ඒකේ නැති වෙන්න පුළුවන්. නමුත් කතා කරලා බලන්න.
මොකද ඔයගොල්ලන්ට කතා කරන්න යන්නේ එක ෆෝන් කෝල් එකක් විතරයි. ඉතින් ඒක නිසා නැති වෙන්න දෙයක් නැහැ. බය වෙන්න එපා. උදව් අවශ්‍ය නම් උදව් ඉල්ලන්න. ඒකට මෙහි ඕන තරම් ආයතන තියෙනවා. ඉතින් ඒක නිසා අපි මේක එකතු වෙලා කරමු. ඔයගොල්ලන් එහෙම මේ ඩීප් සී එකේ ගෙනිල්ලා අතහැරලා මේ දාලා මේ ගිලෙන්ඩ අරින්න බෑ. මොකද ඔයගොල්ලන්ගේ දෙමව්පියෝ ඔයගොල්ලෝ මේ රටට ඇවිල්ලා තියෙන්නේ ගොඩාක් බලාපොරොත්තු ඇතුව. ඔයගොල්ලන්ට ජීවිතේ කොහොම හරි මේක ජය ගන්න ඕන නම් ඕනේ කියන මේ කියන්නේ විශ්වාසය අදිස්ථානෙන් ඇතුව ආපු ගමනක්. ඔයගොල්ලන්ට මේක සාර්ථක කරගන්න පුළුවන්. මට හිතෙනවා ඔයගොල්ලන්ට ඒක කරන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට උදව් අවශ්‍ය නම් ඒ උදව් ඉල්ල ගන්න බය වෙන්න එපා. එහෙමනම් දැනට ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය වේවා. මොන හරි තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. බොහොම ස්තුතියි අපිත් එක්ක මේ වීඩියෝස් බලාගෙන ඉන්නවට බලනවට සපෝට් එක දෙනවට. එහෙමනම් හැමෝටම ජය වේවා. අපි ගිහිල්ලා එන්නම්.